සියලු දෙනාම සාදුකාරයක් දෙන්නකෝ. මේ අපේ වැඩම කරේ පඤ්ඤාකර හාමුදුරුවෝ වියට්නාම් ජාතික. ඉතින් මම අයමුතුවෙන් උන්වහන්සේ ගැන හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැනේ. So today is the first day that our Venerable Monk Bante Panyakara will give a peace talk after lunch addressing the crowd. ඉතින් උන්වහන්සේ මහා විශාල ව්‍යාපෘති කීපයක්ම කරන ඇමරිකාවේ එකක් තමයි මේ ත්‍රිපිටක ධර්මයේ ස්ථාපනය කරන්නට ශිලාලේඛනගත කරනවා මාබල් වල. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. විශාල වේදමක් යන වැඩක්. අනාගත පරපුර සඳහා ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරලා තියන්නට. ඉතින් ඒ වගේ වැඩ කරන උන්වහන්සේ තමයි මේ ලෝකයේ පුරාම දහම් පණිවිඩය නැත්තම් සාමය කියන මේ පණිවිඩය අරගෙන යන්නේ. ඉතින් ඔබ දන්නවා, ඔබ දැක්කා රූපවාහිනී වලින් ඇමරිකාව පුරා ඉතාම ජනප්‍රිය වුණා. මේ සරල පාඩම මේ ජනතාවට ඉතාම ළඟා වුණා. මොකක්ද මේ සාමය කියන එක, කොහොමද Taman දෛනික වශයෙන් එදිනෙදා ප්‍රායෝගිකව පුහුණු කරන්නේ කියලා. ඉතින් ඒ පණිවිඩය තමයි ගොඩක් යුරෝපීයන්ට ළඟා වුණේ. ඉතින් ඒ පණිවිඩය සරලව දෙන ගමන් ඔබගේ මනස යහපත් කරන්නට, ලස්සන ලෝකයක් දකින්නට යමක් දේශනා කරමින් උන්වහන්සේ ගමන් කරනවා ලෝකේ වටා. ඇමරිකාවේ සාමපාගමන පළමුවෙන්ම තිබ්බට පස්සේ මගේ ආරාධනාවෙන් මේ දෙවෙනි රට හැටියට ඉන්නේ ශ්‍රී ලංකාව. ඉතින් අපි ගෞරව කරනවා අපේ පඤ්ඤාකර හාමුදුරන් වහන්සේ, ඒ වගේම උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ රතන ගුරු හාමුදුරුවෝ සහ මේ ගමනට වැඩම කරන ලාओස්, තායිලන්ත, වියට්නාම මේ හාමුදුරුවෝ සියලු දෙනාම ඉතාම ගෞරව සම්ප්‍රයුක්ත ශ්‍රී ලංකා වාසී ජනතාව වෙනුවෙන් මා ගෞරව ආදරයෙන් යුක්තව පිළිගන්නවා. බොහෝම ගෞරවනීය සියලු දෙනාම සාදුකාරයක්. Namo Buddhaya, respected Mahasangha, respected government officials, dear lay devotees. I know it's very hot. You okay out there? පූජනීය මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත බෞද්ධ පින්නතුනි, මට දැනෙනවා බොහෝම රස්නියයි එළියේ. කමක් නැද්ද ඔබලට ඉවසීමෙන් ඉන්න පුළුවන්ද? Oh, there. So if you need somewhere that is shady, please go find a place to sit down. Don't stay in the heat under the sun, okay? ඔබට කැමති නම් පුළුවන් නම් ආරක්ෂිත තැනක ආවරණය වෙලා තියෙන එක සන්රැසින් ඔබ ගිහිල්ලා එතන වාඩි වෙන්න. මේ අවුවේ ළඟට වෙලාම ඉන්න එපා. කොතනක හරි ඉඳගෙන මේ බණපදේ අහන්න. Aloka, would you like to say something? Aloka, do you need to say something? Aloka ගෙන් අහනවා. You want to listen to me or Aloka? We want to listen to you. This is both. Well, our life is like a roller coaster going up and down. Our path to this world has never been smooth or flat. අපගේ මේ ජීවිතය හරියට රෝලර් කෝස්ටර් එකක් වගේ. ලංකාවේ නම් ඒ වගේම නැහැ. ඉතින් ඒක උඩට යනවා පල්ලෙහාට යනවා. ඒ වගේම තමයි අපේ ජීවිතයත්. සමහරක් වෙලාවට හොඳින් කියනවා, සමහරක් වෙලාවට අපි මානසිකව වැටෙනවා. Our path is like this. It cannot be like this. So whenever we expect our path, our journey to this life to be like this, we suffer. අපේ ජීවිතය නිතරම උස් පහත් වීම ගමන් කරන එකක්. අපි කොතනකදී හෝ බලාපොරොත්තු වෙනවා නම් අපේ ජීවිතය සමගාමීව සමරේඛාවක්සේ ගමන් කරන්නට, එහෙමනම් අපි බොහොම දුකටපත් වෙන අවස්ථාවක්. When we can walk on any type of path, road, up and down like a roller coasters,
that makes us different from the others. අපි මේ පාරක ගමන් කරනකොට කුස් පහක් තැන් තියෙනවා. ඒක හරියටම රෝලර් කෝස්ටර් එකක් වගේ. උඩට යන පහළට යන. ඉතින් අපේ ජීවිතයත් ඒ හා සමානයි. For those people who has a really smooth and flat path, when things happen to them, they cannot bear those feelings. They cannot accept that those things happening to them. අපි කොහොම හරි බොහොම සරල රේඛාවස්සේ සැපසේ එක රේඛාවක ගමන් කරන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා නම් උත්සාහ කරනවා නම් අපි සැබවින්ම අපේ දුකට සහ අපි වෙනස් වීමකට වාජන වෙන අවස්ථාවක් වඩපත් වෙනවා. It's because we walk up and down like this, we build our strength, and we face all kind of challenge in life already. ඒ වගේ උස් පහත් වෙන වෙලාවල් වලට අපිට වෙනස් ආකාරයකට අපේ ශක්තිය යොදවන්නට සිද්ධ වෙනවා. For that reason, if anything happens to us, it is easier for us to accept it. අපි ඒ අභියෝග වලට මුහුණ දෙනකොට ඒ වගේ අවස්ථාවන් වලදී අපි හොඳට අපේ ජීවිතය පුරුදු වෙලා තැලිලා පොඩි වෙලා සිටින්නේ. අපි ඒවා බාර ගන්න අපිට සූදානම් ඒ වගේ මොහොතක. So I want you to understand, even though your life gone through so many challenges and difficulties, අපේ ජීවිතේ ඒ වගේ අභියෝගවල අතරින් ගමන් කරනවා නම් it's okay to stand up and walk again. Never give up. ඔව් ඒ වගේ අවස්ථාවල බාරගන්නේ අභියෝගය. අතාරින්න එපා ඔබේ ජීවිතය. අලුත් බලාපොරොත්තු තබා ගන්න. It is really doesn't matter how bad it is. ඒක මොනම හේතුවක් නිසාවත් ඒක හොඳ වුණත් නරක වුණත් ඒ බාර ගන්න. There's one time I went to Vietnam and I walked to my place where I sleep, and there's one poor lady follow after me. මම වියට්නාමයේ සිටිනකොට මගේ පන්සලේ මා නිදන කාමරයට ගමන් කරනකොට බොහෝම අහිංසක කාන්තාවක් මගේ පිටපසින් ආවා. I hold one of the book on my hand and she asked me, "Venerable Sir, how much are you selling that book for?" පොතක් අතට අරගෙන අය කියනවා මේ පොත මට කොච්චර ගානකට විකුණන්න පුළුවන්ද කියලා. I say, "No, it's not for sale. It's for gift. If you read, I can give this to you." ඔව් සමාවෙන්න හාමුදුරන්ගේ අතේ පොතක් තිබුණා. ඒ පොත කීයක් වටිනවද කියලා ඒ කාන්තාව අහනවා. හාමුදුරුවෝ කියනවා මේක විකුණන්නට නෙවෙයි ඔබට පරිත්‍යාග කරන්නටයි කියලා. She then said, "Venerable Sir, you are a Buddhist monk. You don't work. You don't have money to print all these books costly. So how can you print it and then give it to the people without paying, without charging?" එහෙම මම කියනකොට ඒ කාන්තාව මගෙන් අහනවා ඔබ වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඔබලා වැඩ කරන අය නෙමෙයි. ඔබට ආදායමක් නැහැ. මේ වගේ පොත්පත් print කරන්නට නැත්නම් මුද්‍රණය කරන්න විශාල වියදමක් යනවා. ඒ වගේ දේවල් කොහොමද කරන්නේ? And I respond, I said, "It's okay. I have supporters who pay for these printing services." ඒ ගැන කනගාටු වෙන්න එපා. මගේ දායකවරු සිටිනවා. ඒ මගේ වියහියදම් ඒ මුද්‍රණ කටයුතු ඒ අය පියවනවා. She then cried and asked me, "Venerable Sir, is my life, why does my life is struggle and suffer and poor like this?" මගේ ජීවිතය ඒ කාන්තාව අඬමින් කියනවා මගේ ජීවිතය හරිම දුකයි. මං හරිම දුක්පත්. Am I going to be poor like this for the rest of my life? මගේ ජීවිතයත් ඊළඟ ආත්ම භාවයත් මට මේ විදිහට දුක්පත් වෙලා ඉපදින්නට සිදු වේවිද? She cried and then talked to me that way, and I asked her to sit down, and then I addressed her. ඒ විදිහට කතා කරනකොට ඇයට මම කිව්වා පොඩ්ඩක් වාඩි වෙන්න. ඒ කරලා මම මෙන්න මෙහෙම කියනවා. I said, "We have done so much meritorious deed in our previous life,
අපේ ඉහත ආත්ම භව තුලදී අපි බොහෝම පින්කම් කරලා තියෙන අය. But it's because of defilements that is why we born in this lifetime being poor. අපේ ආත්ම භව තුලදී අපි කොතරම් දේවල් කරලා තිබුණත් අපි සමහරක් වෙලාවට යම් හේකින් අපි අකුසල කර්මයක් කරලා තියෙනවා නම් මේ විදිහට දුක්පත් වෙලා ඉපදෙන්නට ඉඩ තියෙනවා. It doesn't mean that you're going to be poor for the rest of your life. You can change this. ඒන් අදහස් කරන්නේ නෑ ඔබගේ ඊළඟ ආත්ම භවත් මේ විදිහටම දුක්පත් වෙලා උපදී කියලා. නමුත් අපිට ඒවා වෙනස් කරන්නට පුළුවන්. How do you change this? කොහොමද අපි ඒවා වෙනස් කරන්නේ? If you have this much of sticky rice in your hand, අපේ අතේ පුංචි බත් මිටක් තිබුණොත් and if you're happy with this much of sticky rice within your hand, you are the richest person in this world. අපේ අතේ ඒ වගේ බත් මිටක් තිබෙන අවස්ථාවන් වලදී අපි හිතනවා අපි මේ ලෝකේ ඉන්න බොහෝම ධනවත් අය කියලා. If you have this much of gold in your hands, and if you are not happy with this, you are the poorest person in this world. සමහරක් වෙලාවට අපේ අතපුරා රත්තරන් තිබුණත් රත්තරන් බරක් තිබුණත් සමහරක් අපි සතුටු වෙන්නේ ඒ ගැන හිතලා මෙන්න මේකයි අපි දුප්පත්කම කියලා කියන්නේ. Because we always asking for more and more and more. අපි ජීවිතේ හැමදාම පොඩි දෙයක් ලබා ගත්තත් තව ඕන, තවත් ඕන, තවත් ඕන මේ ආදි වශයෙන් අපි හොබා යනවා. We have this much of sticky rice. If we cannot accept that, and we want to have a bowl of rice and some chicken or some beef, we suffer. අපේ අතේ බත් මිටක් තියෙන වෙලාවේදී අපි ලබන සතුට අපි විශාල ප්‍රමාණයේ බත් ප්‍රමාණයක් තිබෙද්දි අපිට අවශ්‍ය කරන විදිහට ව්‍යංජන කුකුල් මස් ආදී දේවල් තියද්දි අපි සතුටු නොවන අවස්ථා තිබෙනවා. Once you have that beef and chicken already, you want to have a beautiful house and a fancy car, you suffer. අපිට බත් ටිකක් අවශ්‍ය ප්‍රමාණයට තිබුණාම ජීවිතේ අපි එහා දෙයක් හිතනවා. ඉන්පස් මොනවද හිතන්නේ? අපිට ලස්සන ගෙයක් ඕනේ. අපිට යාන වාහන ඕනේ. මේ ආදි වශයෙන් අපි තව ඉහළට ආශාව පිටපස්සේ හඹා යනවා. It's nothing wrong to ask for more, nothing wrong with it. It's just that greedy mind that of not accepting what you currently have is makes you suffer. ඒක අපේ වරදක් නෙවෙයි. මෙන්න මේක තමයි අපේ ආශාව කියලා කියන්නේ. ඒ ආශාව නිසා තමයි මේ වර්තමානයේ අපි දුක් විඳින්නේ. හිත අසතුටින් පත්වන්නේ. At the same time, if you want to have a better life, you have to have effort and strong determination to work to make a living. ඔබට හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් ඔබ බොහොම මහන්සි වෙලා වැඩ කරන්න බොහොම අදිෂ්ඨානයක් ආත්ම ශක්තියක් තිබිය යුතුයි. But you still have to remember yourself. Don't be in a slave for money, materials. ඔබ පළමුවෙන්ම හිතන්න ඔබ ගැන. මේක තමයි ඉතාම වැදගත්. ඔබ ගැන තේරුම් ගන්න. නැත්නම් මේ භෞතික ලෝකේම නෙවෙයි. If you can do that, then you are the richest person in this world because you always happy with what you have. ඔබට යමක් තියෙන වෙලාවට ඔබ බොහෝම ශක්තිමත් ඒ වගේම ධනවත්. එතකොට ඔබට සතුටක් ළඟා වෙනවා කියලා හිතනවා. When your mind is pure, when your mind is acceptance, when your mind is clean, free of defilements, ඔබගේ ආත්මය ආශාවෙන් ද්වේෂයෙන් වෙන් වෙලා තියෙනවා නම් you are building a bridge for all the meritorious deed in the previous life to come to you. ඒකට පාලමක් හදනවා ඊළඟ ආත්ම භවයේ තුලදී නැවත වතාවක් ඒ අත්දැකීම ලබා ගැනීමෙන් දුකට පත්වන්නට.
If you are not accepting, if you live with suffering, if you have all kind of defilements in your mind, means you are stopping all kind of meritorious deed in the previous life to come to you. ඔබගේ මොනෑම හේතුවක් නිසාවත් ආශාව ඒ වගේම බැඳීම් තණ්හාවාදී තිබුණොත් ඔබගේ පෙර ආත්ම භවවලදී කරපු හොඳ ඊළඟ ආත්මවලට ගෙන යීමේ අවස්ථාවක් නැති වෙනවා ඒ එතනින් නතර වෙනවා. For that reason, we always have to purify our mind. That is the Buddha teaching. මෙන්න මේ වෙලාවේදී තමයි අපි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සිහිපත් කරන්නට ඕන. ඔබේ මනස පිරිසිදු වන්නේ කොතනද? එහෙමනම් එතනයි ඔබේ සතුට. And how do we purify our mind? Is through mindfulness practices. කොහොමද අපේ හිත පිරිසිදු කරගන්නේ? අපේ මනස පිරිසිදු කරගන්නේ? අපේ සම්මා සතිය පිහිටුවා ගැනීමෙන්. Mindfulness practicing isn't just sitting down and close your eyes. සම්මා සතිය පිහිටවා ගන්නේ ඔබ ඔය ඉන්න ස්වභාවයේම සිටීමෙන් ඇස් දෙක පියාගනිමින්. But in any postures, in any activities throughout our daily activities, අපගේ දවසේදී අපි සිද්ධ කරන්නා වූ කාර්ය බහුලත්වය නැත්නම් කාර්යයන් නිසා and we are mindful with it. That is mindfulness practicing. ඒවා අත්හැරලා අපේ තමන් කරන කාර්යභාරය තුළටම තමන්ගේ මනස යොමු කරන්න ඒකයි මේ සම්මා සතිය කියලා කියන්නේ. But what if in the morning when you wake up, you find some time for yourself to sit down and close your eyes, relax and focus on your breathing. උදේම ඔබ නැගිටිනකොට ස්වල්ප මොහොතක් වාඩි වෙන්න හැකි ආකාරයකට ඇස් දෙක පියාගන්න. ඔබගේ හුස්ම ගැන ඔබගේ අවධානය යොමු කරන්න. මේ සතිය පිහිටවා ගන්නට. That will make your day. එය විශ්වාස කරන්න, විශ්වාසයෙන් යුක්තව දවසේ සිද්ධ කරන්න. It's because you are purifying your mind. එය ඔබගේ හිත පිරිසිදු කරන්නට පාලමක් වඩපත් වෙනවා. For most of the time we are stressed, anxiety and depressions. අපි සමහරක් වෙලාවට අපි ආතතියෙන් යුක්තව ගත කරනවා. We are suffer. ඒ වෙලාවට අපි බොහොම දුකටපත් වෙනවා. If you can have some moment for yourself to breathe and then mindful with your breath and focus on each and every breath going in and out passing through your nostril, that is your beautiful day. ඔබට පුළුවන්කම ලැබුණොත් ඔබගේ ඇස් දෙක පියාගෙන හිත සංයමයටපත් කරන්න. උස්ම ඉහළට යන පහළට යන උස්ම පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ තමයි ඔබගේ ඉතාම සතුටටපත් වෙන සතුටුදායකම දිනේ බවට පත් වෙන්නේ. Why the Buddha said, offering all kind of perfume, fragrance and flowers and everything to the Buddha versus offering the practicing to liberate all kind of sufferings. That kind of offering is the top offerings. අපි දවසේ බොහෝ අවස්ථාවලදී වන්දනාමාන කරන දේවල්, මල් ආදී දේවල් පූජා කරන දේවල්, ඒ වගේ කුසල කර්ම රැස් වෙනවා. නමුත් එයින් අපගේ සම්මා සතිය පිහිටුවීම. In the morning when you wake up, find some moment for yourself, sit down and then breathe in and breathe out, be mindful with that. And then after that, just think of the triple champs, the Buddha, the Dhamma and the Sangha. ඉතින් ඔබ අවස්ථාවක් සොයාගන්න සල්පනාත වාඩි වෙන්නට විකාශ කරන්න මනස ඔබගේ සම්මා සතිය ආනාපාන සති පිළිබඳව. ඒ වගේම තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රී සත්‍යඥාන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් Offer that merit of practicing mindfulness to the triple champs by thinking, with this practicing, I would respectfully offer this meritorious deed to the triple champs. අපි මල් පහන් පූජා කරනකොට අපේ බොහෝ කුසල් රැස් වෙනවා. ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරනකොට බොහෝ කුසල් රැස් වෙනවා. සමහරක් වෙලාවට
මෙන්න මේ මානසික පරිසරය ඔබගේ මානසික ශක්තිය වර්ධනය කරන්න උපස්ථායක වේවි. If we can do that every day, that is the best offering ever in life. අපි හැමදාම ඒ විදිහට කරන්න සිද්ධ වුණොත් මෙන්න මේක තමයි ඉතාම උතුම් පූජාව වෙන්නේ තමන්ගේ ජීවිතේ හා දවසේදී. And that is what we should do to change our life. ඒ තමයි අපි කළ යුතු දේ. Besides that, every morning after you practice meditations or before you practice meditation, it's best to do this before practicing meditation. ඊට අමතරව ඔබ භාවනා කරන්ට යන මොහොතේදී හෝ නැත්නම් ඊට පසු හෝ මෙන්න මේ ක්‍රමවේදයත් අනුගමනය කරන්න. Get a piece of paper and a pen now. ගන්න කොලයක් සහ පෑනක් හෝ පැන්සලක්. Write out the statement, say, today is going to be my peaceful day. ඒ ලියන්න ඔබ අද මගේ සාමයේ දවසයි. Just write that down, mindfully writing that down, and then read it with your eyes, read it over and over with your eyes. ඇස් දෙක ඇර ඒ ඔබ ලියාගත්තේ වාක්‍ය නැවත කියවන්න. අද මගේ සාමයේ දවසයි. After that, read it out loud with your mouth. ඔබ ඊට පසු ඔබ හයියෙන් කියවන්න ඔබට හැකි ශක්තියකින් ඒ පිළිබඳව. To tell the universe and to make that statement for yourself that today is going to be your peaceful day. කියන්න මේ විශ්වයට අද මගේ සාමයේ දවසයි. අද මගේ සාමයේ දවසයි. So if anything happened within that day, you always remember, oh, this morning I have done that. යම් හේකින් ඔබගේ මනසට බාධාවක් පීඩාවක් වෙන අවස්ථාවකදී හිතන්න අද මගේ සාමයේ දවසයි. This is my peaceful day. I will not mess it up. අද මගේ සාමයේ දවස. මම ඒක නැති කරගන්නේ නැහැ කෙසේවත්. If all the people in this country of Sri Lanka අපේ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව do this one simple thing every morning. මේ පුංචි දේ කරන්න හැමදාම උදේට. Now I want you to repeat after me, okay? ඔව් මගෙන් පස්සේ ඒක නියත කියවන්න. We going to repeat the statement, say today is going to be my peaceful day. I want you to recite that, to say that loudly. මම දැන් සූදානම් වෙනවා ඔබ හඬ නගා එක කියවන්න. ඔබ කියවනකොට හඬ නගා කියවන්න ඔබට ආශිර්වාද ලැබෙන පිණිස. Are you ready? Okay, I counted 3 and we're gonna say that together, okay? 1, 2, 3. Today is going to be my peaceful day. Repeat it one more time, please. Going to be my peaceful day. See, if all the people can just repeat this statement every morning, කියවන්න ඔබ හැමදාම උදේට තත්පර කීපයයි. අද මගේ සාමයේ දවසයි. සතිය පිහිටවා ගන්න ඒ තුල අදිෂ්ඨානයේ යුක්තව අද දවස පුරා මම සාමයෙන් සතුටින් සිටිනවා. බාහිරින් එන ඕනෑම අභියෝගයක් මම ඉවසීමෙන් යුක්තව බාර ගන්නවා. this will help ourselves and help the neighbors and the society and the country. මෙන්න මේ ක්‍රමවේදය අපට අසල්වාසීන්ට මේ ශ්‍රී ලංකාවාසී ජනතාවට ඒක මහෝපකාරී වෙයි. What goes around, it comes around. මොනවාද අපේ පිටිපස්ස තියෙන්නේ අපි ආසන්නයේ තියෙන්නේ ඒවා පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. What is go around? If you spread hate, angry, and delusion to the universe, ඔබ යන්නේකින් අපි වටා තියෙන මේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව, ආශාව ඒවා සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නට මේක තමයි එකම පාර. the Mother Earth will return back with anger, which is disasters.
යම් හේකින් අපි අර විදියට ද්වේෂය වෛරය ප්‍රායෝගිකව පුහුණු කළොත් ඒක තමයි අපේ ජීවිතයේ ඛේදවාචක බවට පත් වෙන්නේ. Then we suffer. ඉතින් ඊට පස්සේ අපි දුකටපත් වෙනවා. So now instead of spread hate, angry, delusion, and everything that is unwholesome to the universe, ලෝභය, ද්වේෂය, මෝහය මේ විශ්වයේ තියෙන මහා භයානක දේවල්. we only spread loving kindness, compassion, and peace message. අපි නිතරම ප්‍රාය කරන්නට ඕන සාමය, සතුට, කරුණාව, දයාව මේක තමයි විශ්වීය පණිවිඩය බවට පත් වෙන්නේ. To the universe, then the Mother Earth will return with kindness and compassion and peace. විශ්වය ඒ විදියට කළාම ඔබට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වයි. It means this world will be the better place for all of us to live. ඒකේ තේරුම වන්නේ අපිට ජීවත් වෙන්නට හොඳ පරිසරයක් මේ මහ පොළොව තුල ඇති වෙනවා කියන එක. So I hope that you will take this message seriously. මම හිතනවා මේ පුංචි පණිවිඩය ඔබ බොහෝම ගැඹුරින් හිතනවා යයි කියලා. Take that into action and practice. ඔබ නිතරම කරන ප්‍රායෝගික පුහුණුවක් හැටියට පාවිච්චි කරන්න. If you are not paying attention to what I said, but paying attention to Aloka, ඔබ මාගේ කියමනට අවධානය යොමු නොකර ආලෝකයට අවධානය යොමු කරනවා නම් means that you are not mindful. ඒකේ තේරුම තමයි ඔබ සතියෙන් නොවේ ජීවත් වෙන්නේ. That is exactly what I said. ඒකයි මම කිව්වේ ඔබට. So we need to focus on one thing at a time. ඒ මම කියන්නේ ඔබට එක මොහොතක එක දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න. Which is what I am saying and telling you. මොකද්ද මම මේ කිව්ව දේ? Not Aloka. ආලෝක ගැන පමණක් නෙවෙයි. Okay? So anything in life, if we are sidetracked, then we will suffer a lot. අපි මොනෑම හේතුවක් නිසා වූ අපේ ජීවිතේ සමගාමී නොවන දෙයක් අපි එකතු කරගත්තොත් ඒ තමයි අපි දුකටපත් වෙන අවස්ථාව. May you all be well, be happy and be peaceful. ඔබ සියලු දෙනාම සාමයෙන් සතුටින් පිරි ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනවා. And it's very hot. So you need to go home and get lunch and rest. And please don't take the babies out into this under this heat to wait for the months. අද බොහෝම උෂ්ණාධික දවසක් අපිට බොහොම අමාරුයි. ඔබ මේ ඉක්මනින් ගෙදර ගිහිල්ලා දවල් ආහාරය අරගන්න. ඔබගේ දරුවෝ එළියට ගන්න එපා මේ හරිම උෂ්ණාධික අවස්ථාවක්. Thank you so much. Namo Buddhaya. ඔබට බොහෝම පිං. ළඟට එන්න එපා. ළඟට එන්න එපා. අපි එහාට එන්න එපා. ඔව් මේ යන්න ඉස්සරහ හරියට. ඇති මේ ළඟට එන්න බා. මට පුංචි පණිවිඩයක්. ඉතින් මේ අපි දැන් දවස් කීපයක් පුරාවට මේ සාම ගමන පවත්වාගෙන යනවා. ඉතින් අපේ හාමුදුරුවන්ට සමාජ හිතුවේවත් නැතුව ඇති මේ තරම් උෂ්ණයි කියලා සමහරවිට මටත් දැන් තමයි ලංකාව රස්නිය කියලා හිතෙන්නේ. ඒ තරම් අධික රස්නියක්. ඒ රස්නියේ හාමුදුරු මේ මහපාරේ සෙරෙප්පුවක් නැතුව මේස් එකක් නැතුව ගමන් කරනවා. මේ ගමන් කරන්නේ උන්වහන්සේලා රටට ආශිර්වාද පිණිස.
නැත්තම් මේ තැනකින් තැනකට යන ගමනක් නෙමෙයි. කවදාවත් එහෙම හිතන්න දෙපා. මේක ඊට වෙඩි ආශිර්වාදාත්මකයි. උන්වහන්සේලා පීවරින් පීවර තබන්නේ රට ආශිර්වාද කරමින් සාමයේ සතුට මේ ලංකාවාසී ජනතාවට ඇති වේවා කියලා. ඉතින් ඒ ආශිර්වාදය බාර ගන්න ඒක ඔබේ ආධ්‍යාත්මික ශක්තියක් බවට පත් වෙනවා. මේ අපේ මහා සංඝරත්නය ඊටාම කැපවීමක් අප වෙනුවෙන් සිද්ධ කරනවා. ඔබ සියලු දෙනාම නැවත වතාවක් අයියෙන් සාදුකාර